Hello guys, welcome back to Mr. Kanchu YouTube channel. පස්වෙනි vlog එකක් අරගෙන අද මං ආවේ. අද අපි යන්නේ නුවරඑළියේ දවස් දෙකක trip එකක්. අපි බලමු කොහෙද ගියේ, මොකද්ද කරේ, කොච්චර වියදමක් ගියාද මේ trip එකට කියලා. අපි එහෙනම් බලමු දැන් වීඩියෝ එකට ගිහිල්ලා. Mr. Kanchu. Hello guys. මට කියන්න අමතක වුණා channel එකට අලුතෙන් එකතු වෙන කවුරු හරි ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. තමත් අද අපි කොහෙද ඉන්නේ? රාවණා ඇල්ල 7:40 රාවණ ඇල්ලේ උදෑසන ආහාරය ගන්න ආවේ. ඊපස්සේ කාලා බීලා ඉලිවර වෙලා සෙට් එමු ඊළඟට කයින්නාච් පැත්තට යන්න කතාවක් තමයි කිව්වේ. අලුම් පින් සෙට් එක. අපි දැන් යන්නේ පාරම්පරික ඉංජිනේර තාක්ෂණය යොදාගත් විදේශිකයන් අතර බොහොම ජනප්‍රිය 9 ආච් නැත්නම් 6.9 පාලම අසලට. මෙතෙන්දී ඇත්තටම වීඩියෝ එකකින් බලනවට වඩා ලොකු හැඟීමක් එනවා එතෙන්ට ආවම නම්. අපි ඊළඟට ට්‍රේන් එකේ යද්දී පේන view එක බලන්න ඕන හින්දා දෙමෝදර ඉඳන් ඇල්ලට ට්‍රේන් එකේ යන්න තීරණය කළා කට්ටියත් එක්කම. කඳු අතරින් පේන මේ view එක නම් මාරම ලස්සනක් තියෙන්නේ. ලස්සනම සුපිරිම ප්ලේස් එක. ලෙෆ්ට් මෝදී කටාකාරෙන් දෙවන බාන්දුව යොමු කරනවා පාරක්. මේ දවස්වල නම් නුවරඑළියේ මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඇත්තටම දකුණේ ඉඳන් යන අපිට නම් මාරම අත්දැකීමක් ඒක නා. මේ දවස්වල නුවරඑළිය බලන්න මේ ෆීලිං එක ගන්න පුළුවන්. නුවරඑළිය ඇවිල්ලා කන්න තැනක් යනවා. වීඩියෝ එකේ දාන්නම්. ඒ කඩේට ඇවිල්ලා යන මේ කෑමත් සුපිරි, කස්ටමර් සර්විස් එකත් සුපිරි. ඔක්කොම වැඩියනේ. එනන්ද දෙකෙනෙක් කරන්නේ ගමේ කෑම ටිකක්. චිකන් කොත්තු ඒවත් තියෙනවා. මේ කෑම හොඳයි. අනිත් වටේම තැන් වලට වැඩිය එතන තමයි හොඳ. කඩේ පොඩි හැබැයි වැඩ හොඳයි. ඇවිල්ලා කාලේ යන්න බලන්න. ඊළඟට ගියේ හපුතලේ හැරිසන් බංගලෝ එක බලන්න. බංගලෝ එක බලන්න එන්ට්‍රි වෙද්දී අපි රුපියල් 100ක ෆී එකක් කරන්න ඕන. හවස 4:00 පහ වුණාම අපිට පේන විදිය තමයි මේ. අපේ රාත්‍රී කාලේ නම් ගත වුණේ මේ විදියට තමයි.
Good morning. දෙවන දවසේ උදේ පාන්දර බ්‍රෙක්ෆාස්ට් එකට කලින් පොඩ්ඩක් එළියට ආවා. කට්ටියත් එක්ක වීඩියෝ එක පොඩ්ඩක් ගන්න අමාරුයි. ඒක නිසා එළියට ආවා. ලස්සන view එකක් තියෙනවා මෙහෙ. recommendation එකත් හොඳයි. 35ක් වගේ ගානක් ගියේ. අපි 30 දෙනෙක් වගේ ඉන්නවා. හොඳට ඉන්න පුළුවන්. කාමර ඔක්කොම ක්ලීන් එකේ තියෙනවා. මම ඇතුලේ වීඩියෝ එකක් දාන්නම්. මේ වීඩියෝ එකේ නැදි නුවරඑළිය පැත්තේ යනවනම් වැලිමඩ හරි ඉන්න කැමති කෙනෙක්ට ඇවිල්ලා ඉඳලා යන්න පුළුවන්. ලස්සන පොට්ටයක් වාහනේ දෙන්න පුළුවන් ළඟටම. ඇවිල්ලා එන්ජොයි කරලා යන්න පුළුවන්. කැම බීම ගෙනත් දෙනවා නම් උයලා දෙන්න චෙස් කෙනෙකුත් ඉන්නවා. ඒක හින්දා බය වෙන්න නෑ. එන කට්ටියට මහන්සි වෙලා අපට පාඩුවක් නෑ. Nice. Kanchu bahin na ako. Ini sotek gandi amata. Kevani. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit.
නුවර එළිය ට්‍රිප් එකේ ඩේ 2 එකේ ෆස්ට් ප්ලේස් එක හංගල බොටනිකල් ගාඩන් එක ආවා. ෆස්ට් ටයිම් මාත් ආවේ. දවසට පොඩි පින්නකු ගතියක් තියෙනවා වැස්සත් එක්ක. ඒත් මාර ලස්සන view එකක් තියෙන. නුවර එළිය ආවත් සාමාන්‍යයෙන් කවුරුවත් නැවිත් දන්නේ නැති තැනක්. හැමෝම ඇවිල්ලා යනවා. ඊට පස්සේ මීනුමත් යනවා. ජෝට පේනවද දන්නේ. ඒකම වෙන වීඩියෝ අරගෙන දාන්න. මේක මේ වීඩියෝ එකට පේනවද කියලා මේ සයිඩ් එකෙන් බලන්න බෑ. පුදුම ලස්සනක් තියෙන. සෙනගරන් ඉන්නවා පිරෙන්නේ නැහැ. කොච්චර වැස්සක් ගැලුවත් ඒ ලස්සන බලන්න එම්මයි. ලෝ නිසා සහ වර්ෂාපතනය නිසා මේ තියෙන්නේ අපේ පසින්දු අයියගේ ගොළු පන්තියෙන් කොටසක්. අපි ඊළඟට යම් බස් එක ඇතුලේ වෙච්ච දේවල් ටික තිබුණ රෑම බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් දෙන්න. ඒ සර්ප්‍රයිස් එක අතරතුර ගත්ත වීඩියෝ දර්ශන ටිකක් තමයි මේ. ඔහොම තමයි අපේ ලස්සන දවස් දෙකේ ට්‍රිප් එක නිමා වුණේ. ඔයාලට පරිස්සමින් ට්‍රිප් එකක් ගිහින් එන්න පුළුවන්. මේ බස් රථය දුරා කන්ටැක්ට් කරගන්න පුළුවන්. 710 ගෲප් ට්‍රැවලර්ස්ලා කන්ටැක්ට් කරගන්න ඕන. කවුරු හරි ඉන්නවනම් මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම නම්බරේ දාන්න. අපේ ගෲප් ෆොටෝ ටික අන්තිමට ඉතුරු කරලා බලන්න. සබ්ස්ක්‍රයිබ් කරමු නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. Mr. Can't You?